අපි දැක්කා පහුගිය දවස්වල ඊටාම සිදු නොවිය යුතු දෙයක් මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිදු නොවිය යුතු දෙයක් සිදුවෙමින් පවතිනවා. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡා පවත්වපු පක්ෂයේ දේශපාලන වේදිකාවේ කටයුතු කරපු ශානි අබේසේකර මහතා අපරාධ විමර්ශනාංශයේ ප්‍රධානිය හැටියට පත් කරන්නට කටයුතු කිරීමක් සිදු කරනවා. මෙය ඊටාම රටක් හැටියට ඊටාම නරක තැනකට මේ රට ගෙන යනවා. මේ රටේ පැවති කිසිම ආණ්ඩුවක් මෙතෙක් කාලයක් නොකරපු වැරදි දෙයක් තමයි මේ ආණ්ඩුව මේ කරන්න යන්නේ. ඒ වගේම අපි දන්නවා පහුගිය කාලේ රංජන් රාමනායක මහත්මයා අත්අඩංගුවට පත් වෙච්ච වෙලාවේ රංජන් රාමනායක මහත්මයා සතුව තිබිලා හඬපට වගේක් එළියට ආවා. ඒ හඬපටවල ඉහළ පොලිස් නිලධාරියෙක් සමග සාකච්ඡාවක හඬපටයක් සමාජයට නිකුත් වුණා. මම දන්න තරමට එය මේ දුමින්ද සිල්වා මහතාගේ නඩුවේදී විනිශ්චයකාරවරුන්ට බලපෑම් කිරීමක් සම්බන්ධයෙන් ඒ ඉහළ පොලිස් නිලධාරියා යම්කිසි ප්‍රකාශයක් කළා. එය වසංගන්න ඒ සම්බන්ධයෙන් කරුණු එළියට කියන්න එපා කියලා රංජන් රාමනායක මහත්මයාගෙන් අයදින යම්කිසි හඬපටියක් එළියට ආවා. මම ඒ හඬපටිය ඔබට නැවත මතක් කරන්න මම ඒ හඬපටිය මේ හදිසියක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. වදින්න අර නඩුවේ සිද්ධිය ගැන කිසිම කෙනෙකුට කතා කරන්න එපා. ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇත්තද? ඔව්. බුදුන් මේ වන්දලා කියන්න සීම කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න එපා. මන්දට මේක ගෙදර ඇවිල්ලා පොලි වැඩ කරන්න මේ නඩුව දෙන්න ඕනේ. නෑ සර් මං කියන දේ අහන්න සර්. වදින්න මම ගෙදර ඇවිල්ලා මං කියන්නේ මාසයක් සර්ගේ වළං හොදන්න නේ. මං කියන්නේ මේ දෙකොල්ලම කරන්නේ වැර මේක තමයි මේ ඉහළ පොලිස් නිලධාරියා රංජන් රාමනායක මහතාට කියනවා අර දුමින්ද සිල්වාගේ නඩුවේ යම්කිසි කාරණයක් සම්බන්ධ එළිදරව් වෙන එක නවත්තන්න ගෙදර ඇවිල්ලා වළං හොදන්නම් කියලා. ඉතින් මෙවැනි නිලධාරීන් මේ රටේ ඉහළ තනතුරු වලට නැවත ගෙන ආවහම රටේ නීතියට මොකද්ද වෙන්නේ? නීතිය ක්‍රියාත්මක කිරීමට මොකද්ද වෙන්නේ? නීතිය ගැන ජනතාවට තියෙන විශ්වාසයට මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. මේ රටේ තමන්ට ඕන විදිහට මේ නීති ක්‍රියාත්මක කරගන්න, නීතිය නවන්න, තමන්ගේ විරුද්ධවාදීන් වැරදි විදිහට අත්අඩංගුවට අරගෙන හිරගත කරන්න, තමන් කියන විදිහට වැඩ කරන, ගෙදර වළං හොදලා හරි තමන් කියන විදිහට වැඩ කරන නිලධාරීන් ඉහළ පුටුවලට පත් කරගන්න මේ රජය ගෙනියන මේ මහා අප්‍රසන්න වැඩපිළිවෙල. මේක මං හිතන්නේ රටක සිදු නොවිය යුතු වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපි පක්ෂයක් හැටියට විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයන් හැටියට අපි විරුද්ධ විය යුතු කාරණයක්. මෙවැනි දෙයකට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු, රටේ යහපාලනය ගැන කතා කරපු, නීතිය ආධිපත්‍යය ගැන කතා කරපු ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂයක් බලයට ඇවිල්ලා ආණ්ඩු කරන කාලෙක මෙවැනි දෙයක් කිරීම තුලින් පෙනී යන්නේ තමුන්ගේ විරුද්ධවාදීන් මැඩලන්න ඕනම ජඩ වැඩක්, ඕනම කැත වැඩක් කරන්න මේ ජනතා විමුක්ති පෙරමුණේ පාලකයෝ සූදානම් කියන කාරණය.